වාර්තා වෛද්‍ය වාර්තා සියල්ලම ලබා දීලා අපි දැන් අවුරුද්දක් තිස්සේ වෙබ් එකේ බලාගෙන යනවා. මේ අතරතුරදීම නැවත SLPF ප්‍රතිවිෂන් අනිත් සමාජිකයන් සඳහා අයිතිපත් කරනවා කියන අදහස් ගණනාත්මක සංඛ්‍යාව. ඒක වෙබ් එකේම තුන්දහකට වඩා අධික ප්‍රමාණයක්. දැන් මේකේ ගැටලුව තමයි අපි වෙබ් එකේ ඉන්නකොටම තවත් කට්ටිය බඳවගත්තොත් අපි තවත් පස්සට තල්ලු වෙනවා. ප්‍රමුඛතාවය මත ලබා දුන්නොත් කර්ණකට ඉස්ලාම යන අවස්ථාව ලැබෙනවා. මේකේ තමයි විශේෂම කියන්න ඕනේ. මේකද අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජාතිකතුමාගේ විශේෂ අවධානයක් මේකට යොමු කරන්න. ඒකට හේතුව තමයි දැන් මෙතන ඉන්න සියලු දෙනාම දේශගත වෙන්නේ ජොබ් වීසා හරහා. මේ යන හැමෝම අනිවාර්යයෙන්ම ලංකාවට විදේශ විනිමය උපයනවා. නමුත් වර්තමානයේදී මේ අය කිසිම ප්‍රයෝජනයක් නැතුව ලංකාවේ රැඳී සිටීම අත්‍තරම ලංකාවට පාඩුවක්. ඒ කියන්නේ අපි ඒකට යවුවම අනිවාර්යෙන් මූලික වටිනාකම ලක්ෂ 5ක බදලා ලක්ෂ 6 මාන අපි අතර මුලක් අපිට පේනවා. ඉතින් අපි කියන්නේ ගරු ජනාධිපතිතුමාට ඒ වගේම ඒ වගකීම් සිටු නිලධාරීන්ට මේක මේ පිළිබඳව සංවේදීව බලන්න. මොකද අපි ඒ රටේ මේ මොහොතේ ඉඳන්ම රැකියාව තමයි යන්නේ. ඒ උපයන හැම මුදලක්ම මේ රටට තමයි යවන්නේ. වෙන රටකට යවන්නේ නැහැ. සහ මේ යන හැම පවුලක් යන පුද්ගලෙක් පවුල හැම කෙනෙක්ම මේ රටට බරක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා දැන් අපි ඇවිල්ලා තියෙන සාමකාමීව මේ ප්‍රශ්නය ගැන කතා කරලා ජනාධිපතිතුමා සමග දැනුවත් කරන්න ඇවිල්ලා තියෙන්නේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධ සංවේදී බලයි කියලා. ඒ වගේම තමයි කියන්න ඕන දැන් අලුතෙන් කට්ටිය බඳව ගත්තොත් මේ කට්ටිය ඊට කලින් යවන්න ඕන. යවුවේ නැත්තම් වෙන්නේ මේ ප්‍රශ්නේ තවත් ඉක්ර වෙනවා. ඒක දේශපාලනික වශයෙන් වගේම ආර්ථික වශයෙන් ලොකු ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන් අනාගතයේ. ඒකෝර මේ කට කිදිනකින් ඔක්කොම බලන්නේ. දැනට අපි 3000කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඔය සම්මනම තනුරයි කියන්නේ. මම දෙනකම කියලා හරි සම්පූර්ණ. තනතුරු මම ඉන්නේ කන්ස්ට්‍රක්ෂන් අංශයෙන් තමයි ප්ලේ කරලා තියෙන්නේ. නෑ නෑ මේක ක්‍රියාකාරී සමාජිකයෙක් මම මේක සහාය කරලා තියෙනවා.